බංගලාදේශ කණ්ඩෑම හා ශ්‍රී ලංකා කණ්ඩෑම අතර දෙවන ටෙස්ට් තරගය අද දිනේදී SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඉතින් මෙම තරගයේ පළමු දිනය නිමවට පත්වන විට බංගලාදේශ කණ්ඩෑම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩලු 8ක් දැවි ලකුණු 220ක් ලබාගෙන සිටිනවා. ඉතින් අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩෑම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නට තුන්නිරියව් ක්‍රීඩක සොනාල් දිනූෂට හැකියාව ලැබුණා. ඉතින් ඔහුගේ මංගල ටෙස්ට් තරගයේ වන මෙම තරගයේදී හිස්වැසුම් පැළඳුවේ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් වීමත් විශේෂත්වයක්. ඉතින් මෙම තරගයේදී මේ වන විට බංගලාදේශ කණ්ඩෑමේ අවශ්‍යම කඩලු දෙකක් දබා ගන්නට සොනාල් දිනූෂට හැකියාව ලැබුණා. ඉතින් එහිදී ඔහු බංගලාදේශ කණ්ඩෑමේ ලිටන් දාස්ගේ හා මුෂ්ෆික රහිම්ගේ කඩලු දෙක දබා ගන්නට සමත්ව තිබුණා. ඉතින් ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගය වන මෙම තරගයේදීම කණ්ඩෑම වෙනුවෙන් මෙවැනි සේවයක් කරන්නට හැකියවීමම විශේෂත්වයක් වනවා. ඉතින් ඒ වගේම අද තරගයේදී අපූර්ව සිදුවීමක් සිදු වී තිබුණා. ඉතින් අද තරගයේදී නායක ධනංජය ද සිල්වා යොමු කළ පන්දුවක් බංගලාදේශ පිතිකරු ෂඩ්මන් ඉස්ලාම්ගේ හිස අසලින් ඇදී ගියේ පිතිකරුවාටත් හිතා ගන්නට බැරි ලෙසිනි. දඟ පන්දුවන්නෙක් වන ධනංජය ද සිල්වාගේ එම පන්දුවේ ඉතා වේගයක් හා ඉපිලීමක් දක්නට ලැබුණා. ඉතින් එම පන්දුව යොමු කරන අවස්ථාවේ පිතිකරුවා විසින් හිස් ආවරණයක් පැළඳ නොසිටි අතර ධනංජය සිල්වා විසින් ඔහුට හෙල්මටයක් පළඳින ලෙස එම අවස්ථාවේ කියා සිටියා. ඉතින් ඉන්පසුව පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් විසින් ආරක්ෂිත හෙල්මටයක් පැළඳ ධනංජය සිල්වාගේ පන්දුවලට මුහුණ දීම අත්තරංගයේදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබුණා.